මේ වීඩියෝ එක 2025 A level re-correction online apply කරන්නේ කොහොමද කියන එක. ඔයාලා තාමත් අපි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව අපි WhatsApp channel එක, Telegram channel එක subscribe කරලා තියාගන්න. අපි දාන update ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඔයත් 2025 A level කරලා ඔයා බලාපොරොත්තු වෙච්ච තරම් result එකක් ආවේ නැත්නම් ඔයාට පුළුවන් 2026 අප්‍රේල් මාසේ 6 වෙනිදා ඉඳන් 2026 අප්‍රේල් මාසේ 22 වෙනිදා වෙනකන් online re-correction apply කරන්න. ඒ වගේම re-correction apply කරද්දී අදාළ කරන නීති රීති ටික මම ඊට කලින් වීඩියෝ එකක් දාලා තිනවා. ඔය වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකේ online apply කරන්න කලින් මේ වීඩියෝ එක බලලා ඉන්න. එතකොට ඔයාට නීති රීති ගැන හරි අවබෝධයකින් එක්ක තමයි ඔයා online apply කරන්නේ. ඒ වගේ අනිත් දේ තමයි ඔයා මේකට ඇප්ලයි කරන්න. ඔයා රුපියල් 250ක මුදලක් ඕන එක සබ්ජෙක්ට් එකකට. විශේෂයෙන්ම පොදු පරීක්ෂණයේ අසමත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා රීකරෙක්ෂන් දාන්න. අපි බලමු දැන් කොහොමද ඔන්ලයින් අපි රීකරෙක්ෂන් ඇප්ලයි කරන්න කියන එක. මේකේදී වල මුලින්ම Google එකට ඇවිල්ලා donets.lk කියලා සර්ච් කරන්න ඕන. ඒ සයිට් එකේ link එක මම description එකේ add කරලා තියන්නම්. මේ සයිට් එකට ක්ලික් කරලා පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකක redirect වෙවි. මේකේ හතරවෙනියට තියෙන slot එක exam information center කියන එකට ක්ලික් කරන්න. එතකොට ඔයා මේ වෙනකොටත් account එකක් හදලා නැත්නම් ඔයාට account එකක් හදන්න වෙනවා. ගොඩක් වෙලාවට private apply කරපු කෙනෙක් නම් ඔයා account එකක් හදලා ඇති. හදපු නැති කෙනෙක් නම් මුලින්ම register කියන button එකට click කරලා ඔයාගේ නම, NIC number එක, mobile number එක, email එක add කරන්න ඕන. ඒක add කරලා tick කරලා ඔයා මෙතන register now කියන button එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ mobile number එකට මේ විදිහට OTP එකක් එවේ. OTP එක මෙතනට add කරන්න ඕන. ඊට පස්සේ මෙතන active your account කියන එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ඒවි. එහෙම නැත්නම් ඔයා already account එකක් හදලා තියෙනම් ඔයා මෙතන log out වෙලා ඒ account number එක මෙතෙන්ට account එකට අදාළ NIC number එක මෙතෙන්ට add කරන්න ඕන. ඒ වගේ මතක තියාගන්න ඕන ඔයා මේක account එකක් create කරත් account එකක් හැදුවත් ඔයා A level ලියපු exam එකේ NIC number එක තමයි මෙතෙන්ට add කරන්න ඕන. ඒ විදිහට අපි මෙතෙන්ට add කරමු. ඊට පස්සේ ඔයාලට එන්නේ OTP number එක මෙතෙන්ට add කරන්න ඕන. account එකක් already හදලා තියෙන කෙනෙක් නම්. ඊට පස්සේ මෙන්න මේ විදිහටම ඔයා මොන ක්‍රමෙන් හරි ලොග් වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අපේ උසස් පෙළ විභාග 2025 ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම ඔන්ලයින් ක්‍රමවේදය හරහා කියලා. ඒකේ ක්ලෝසින් ඩේට් එක අපිට දීලා තියෙන්නේ 2026 4 වෙනි මාසේ 22 වෙනිදා රෑ 12 වෙනකම්. ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ෂන් කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන next කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාගේ details ටික මේවා හරිද කියන එක චෙක් කරන්න. name එක, index එක, subject එක, ඒ වගේම set value එක, ඒ වගේම ඔයාගේ දැනට ඇවිල්ලා තියෙන details ටික හරිද කියලා එක චෙක් කරන්න. ඊට පස්සේ එහෙම වැරද්දක් තියෙනවා මෙන්න මේ number එකට call එකක් දීලා දැනුවත් කරන්න. ඊට පස්සේ අපිට ඕන subject එක මෙතන ටික් කරන්න ඕන. ඔයාට එකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි add කරන්න පුළුවන්. එක subject එකකට රුපියල් 250ක payment එකක් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන submit request කියන බටන් එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට redirect වෙවි. මේ page එකට ආවම ඔයාලට පේනවා මෙන්න මෙතන pending කියලා තියෙන status එක අපි තාම payment එක කරපු නැති හින්දා ඒ වගේම අපි apply කරපු subject වල මේ විදිහට requested කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට payment option දෙකක් තියෙනවා. එකක් තමයි pay by postal department. ඒ කියන්නේ අපි මේකෙදි post office එකකට ගිහින් payment එක ගන්න ඕනේ. ඒකෙදි අපිට message එකක් එනවා. මේකට apply කරලා පස්සේ ඊට පස්සේ ref එක ගිහිල්ලා ref number එක ගිහිල්ලා post office එකට දුන්නාම payment එක ගන්න පුළුවන්. උන්ට වඩාත්ම ලේසි ක්‍රමය තමයි මෙන්න මේ පේමන්ට් එක ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි ඩෙබිට් කාඩ් එකකින් හරි කරන එක. මේ කාඩ් එක ඔයාගේම වෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ අයියා කෙනෙක්ගේ හින්නත වෙන කෙනෙක්ගේ වුණත් කමක් නැහැ. හැබැයි පේමන්ට් එක කරන වෙලාවෙ එන OTP එක මේකට ඇඩ් කරන්න ඕන. මම මේ ඔප්ෂන් එක ක්ලික් කරනවා මොකද ඒක වඩාත් ලේසි හින්දා. ඊට පස්සේ ඔයාලට මේ වගේ box එකක් එනවා. මේකෙදි ඔයාලට ඇඩ් කරන්න තියෙනවා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට අදාළව කාඩ් නම්බර් එක, ඒ වගේම එක්ස්පයර් වෙන month එක, year එක, ඒ වගේම කාඩ් හෝල්ඩර් ගේ name එක. ඒක ඔයාගේම වෙන්න ඕනේ. වෙන කෙනෙක් දුන්නත් කමක් නැහැ. කාඩ් එකේ නම ඇඩ් කරලා කාඩ් එක පිටිපස්සේ තියෙන 3 ඩිජිට් වල නම්බර් එක ඇඩ් කරලා pay now කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට OTP එකක් ඇවිල්ලා ඇති ඔයාගේ ෆෝන් එකට. හැබැයි ඔයාගේ නෙමෙයි නම් කාඩ් එක. ඒ කාඩ් එක අයිති කෙනාගේ ෆෝන් එකට තමයි මේ OTP එක එන්නේ. ඊට පස්සේ මේ OTP එක දාලා මේක කන්ෆර්ම් කරලා පස්සේ අපිට පුළුවන් බලා ගන්න මේ විදියට අපේ payment එක වෙලා තිනවා. ඊට පස්සේ ඔයා මේ කියන method එකකින් payment එක කරලා success වුණා නම් මෙන්න මේ විදියට ඔයාට success status එකක් කොළ පාටින් බලා ගන්න පුළුවන්. අපි request කරපු subject මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේක close කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ download the application එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ PDF එකක් download කරගන්න පුළුවන් වෙයි. මේ PDF එක ඔයා ගාව තියාගන්න. මේක ඔයා apply කරා කියන එකට අදාළ ඔයාට prove කරන්න තියෙන එකම document එක. මෙන්න මේ විදිහට තමයි අපි re-correction apply කරන්නේ 2025
A level subject වලට. මෙන්න මේ විදිහට තමයි 2025 A level රීකරෙක්ෂන් ඇප්ලයි කරන්නේ. ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම අපේ WhatsApp channel එකත් Telegram channel එකත් subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝස් ඉස්සරහදී අපි channel වල දානවා.